වෙල්කම් කියලා පිළිගන්නවා මම YouTube channel එකට. අපි බලමු දැන් අර සෙටින්ග් එක මම දැම්මනේ. ඒක හඳා ගන්න බලමු කියලා බලමු. බලන්න ටෙස්ට් වලින් සෙට් edit කියලා සෙට් කරගන්න. මම මෙතන සෙට් කරගෙන තිබින්ද ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ KB 96ක් වෙන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕගොල්ලෝ. ඩවුන්ලෝඩ් කරගෙන ඉවරනාට පස්සේ ඕගොල්ලන්ට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කෝඩ් ටික. ඒ කෝඩ් එක එකින් එක කොපි කරගෙන ඇවිල්ලා. හරිද? දැන් මම මෙතන මේ පළවෙනි එක තමයි මේ D අකුරේ දාන G අකුරට නම් කොපි කරගන්න. හරිද? ඔය ඉස්සරහා තියෙන ඉලක්කම හිතේ තියාගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ යන්න ඕනේ අර ඇප් එකට. set edit කියන ඊට පස්සේ උඩින්ම තියෙනවා new setting කියලා මේක. ඊට පස්සේ උතරින් ඇවිල්ලා මේක මකාගෙන අරගෙන අපේ කොපි කරලා මෙතන paste කරා. හරිද? ඊට පස්සේ මෙතන යටින් තියෙනවා save කියලා. හරිද? එන්නේ ඒක ඔබට. මේක ඔබට ඉවරනාට පස්සේ මෙතනත් එක් කපලා අර හිතේ තියාගෙන ඉන්න අඬ ගන්න. මෙතන එක දාන්න ඕනේ එකින්ද එක දාන්න. ඒ කියන්නේ මෙතන තියෙන මොකුත් වෙනස් කරන්න යන්න බෑ. මේක ෆෝන් එකට මේ එන setting ටික එහෙම තියෙන්නේ. වෙනස් කරන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ආයේ දෙවෙනි එකත් එහෙමයි. කොපි කරගෙන යවලා ඉස්සරහා තියෙන අංකෙ බිංදුව. මේකින්ද හිතේ තියාගන්න එක. ඊට පස්සේ මෙතනින් මෙහෙම ඇවිල්ලා ආයෙ පාර මේක paste එක. හරිද? ඊට පස්සේ මේක මෙහෙම දැම්මා. ඊට පස්සේ ඉස්සරහා තියෙන අංකෙ හිතේ තියාගත්තා. බිංදුව එතනින්ද. හරිද? ඊට පස්සේ ආයෙ මෙතනින් ඇවිල්ලා ඔය ඉස්සරහා තියෙන ඉලක්කම් මේ අකුරේ හිතේ තියාගන්න. හරිද? මේකත් එක්ක කොපි කරලා ඉවරයි. ඊට පස්සේ අර කොපි කරගත්තා. ඊට මේකට add new setting කියන එක අයින් කරලා මම ඒක දෙන්නේ නැහැ ඉතින්. ඊට මේ ටික ඔක්කොම මගා ගන්න. මෙතන යනවා මගා ගන්න ඕගොල්ලෝ නෑ. ඕගොල්ලෝ අර හිතේ තියාගෙන ඉස්සරහ එක හරහා. මම අර කෙනාවා. ඒකින්ද මං කැපුවේ. අර ඉස්සරහ හිතේ තියාගත්තේ මෙතන ගහන්න ඕනේ. ඒ විදිහට අර විදිහට paste කරන්න දෙන්නේ. හරිද? ගේම් එක ස්මූත් වෙලා වන්ට පදින ගේම් වැඩි වෙනවා මේකේ. මගේ අතින් ආයෙ paste කරන එකක්. හරි අවුලන්නේ. හරිද? තුන්වෙනි කරගදී හරි. ඒවයි කොපි කරගෙන දාන්න දෙන්නේ. එතන එක නේද තියෙන්නේ. ඔව් එක. ඒ වගේ අනිත් ටිකක් කරගන්න තියෙන්නේ. අර ඉතින් ඔය විදියට දිගටම කරන්න තියෙන්නේ ඕගොල්ලෝ කරගන්න. වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ දිගටම එහෙම අර ටික ඔක්කොම කොපි කරගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න මේ කෝඩ් එක ඒ ටික කොපි කරලා දාන්න තියෙන්නේ. අර
ඉතින් ඔක කරගත්තට පස්සේ අනිවාර්යෙන් රෙස්ටාර්ට් පාරක් දාගෙන ෆෝන් එක. රෙස්ටාර්ට් කරන ෆෝන් එක ආයෙ වදිනවා. ආයෙ කියන්න දෙයක් නැහැ වදිනවා මන් දන්නවා. ඒකින්න ලයිව් එක මේ වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එනකොට